ආයුබෝවන් මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. වැඩි ප්‍රයෝජනයට ගන්න නැති වැටිලා විනාශ වෙලා යන බිලින් වලින් බිලින් මාළුවක් හදමුක. එන්නකෝ එහෙනම්. හැමදාම කන්නේ බිලින් තම්බලා උයලා නේද? මේ විදියට හදලා බලන්න හරිම රසයි, හරිම සුවඳයි. එහෙනම් අපි බිලින් ටික හදාගන්න විදිය බලමු. බිලින් ටික කඩාගෙන හොඳට සෝද ගන්න. අපිට මේකට අවශ්‍ය වෙනවා කෙසෙල් කොලයක්. කෙසෙල් කොලයක් කපාගෙන බිලින් ටික කෙසෙල් කොලයට දාගන්න. අපි දැන් මේ ටික අඟුරු වල තියලා තමයි තඹ ගන්න යන්නේ. ඒකට අපි පාර්සලයක් බැඳ ගන්න ඕනේ. මේ විදිහට පාර්සලේ බැඳ ගන්න අපිට ඕන වෙනවා කෙසෙල් පතුරක්. කෙසෙල් පතුරු දෙකක් ඕනේ. එකක් සිරස් අතට මේ විදිහට බඳින්න. අනිත් එක තිරස් අතට බඳින්න. එතකොට අපේ මේ පාර්සලේ ලෙහෙන්නේ නැහැ. අඟුරු උඩ තිබ්බහම තියෙනවා. අපි මේ ටික හදා ගන්නකම් අපි අඟුරු ටික හදාගමු. දාර පොල් කටු එහෙම දාලා අඟුරු හදාගන්න. මේ විදිහට ගින්දර දාලා තමයි අපි අඟුරු ටික හදා ගන්න ඕනේ. අඟුරු ටික මේ ගානට වගේ එනකොට ඇති. අපි වැඩිපුර අඟුරු ගන්නවා නම් අපේ මේ බිලින් ටික තඹ ගන්න ලේසි. මෙතනදී බිලින් අඟුරු වල තැඹුවා කියලා පිච්චීමක් වෙන්නේ නැහැ. තැඹීමක් වෙන්නේ වතුර අයින් වෙලා තැඹීමක් වෙන්නේ. වතුර දාලා තඹනකොට ඒක වතුර වැඩිනේ. දැන් මේකේ වතුර ගතිය නැහැ. ගානට තැඹෙනවා. එහෙනම් අපි මේ අඟුරු ටික හරියට හරි ගස්සනකම් බලමුද බිලින් වල තියෙන ගුණ මොනවාද කියලා. මේ බිලින් කියන්නේ විටමින් බහුල විටමින් E යකඩ ෆොස්ෆරස් ඇතුළු පෝෂ්‍යදායී ගුණ ගණනාවක් තියෙන ප්‍රතිඔක්සිකාරකයක්. ඒ වගේම මේ බිලින් ගෙඩියට 94ක් ජලය තියෙනවා. බොහෝ රටවල් වල මේවා ඖෂධයක් විදිහට වගේම ආහාරයක් විදිහට ගන්නවා. දත් කැක්කුමට, කැසීමට, ඉදිමීමට, ආතරයිටිස්, කම්බුල් ගාය මේ වගේ ලෙඩ ගණනාවකට මේවා ගන්න පුළුවන්. දැන් ඔන්න අපේ අඟුරු ටික හරි අර පාර්සලේ අපි දැන් මේකේ තියා ගන්න ඕනේ. එක පැත්තක් පැය භාගයක් විතර තියාගන්න. දැන් මං අනිත් පැත්තත් තියාගත්තා. මම මේ දෙවෙනි පාරට එක පැත්තක් තඹ ගන්නවා. ආයේ මේ දෙවෙනි වතාවේ අනිත් පැත්තත් තඹ ගන්නවා. ඔයාලා දෙපාරක් ඒ පැත්ත මේ පැත්ත තඹ ගන්න. එතකොට තමයි හරියට බිලින් ටික තැම්බෙන්නේ. මේ තියෙන්නේ අපි තඹගත්ත බිලින් ටික. හරිම ලස්සනට තැම්බිලා තියෙනවා. අපි දැන් මේ ටික හොඳට හොදගමු. අලු එහෙම යන්න. දැන් අපි මේ බිලින් ටික කපා ගන්න ඕනේ. කපා ගන්නදී දෙකට කපා ගන්න. අපි සාමාන්‍යයෙන් බිලින් ගෙඩි විදිහට මේ විදිහට උයන්නේ නැහැ. අපි ඒ ටික කපාගෙන ඉවරයි දැන්. මේකට අවශ්‍ය ද්‍රව්‍ය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා ඒක බලන්න. ලුණු එහෙම අපි දැන් කපලා හදාගමු. මේ තියෙන්නේ අපි කපාගත්ත බිලින් ටික බලන්න ලස්සනට තැම්බිලා තිනවා වතුර නැතුව. දැන් භාජනයක් ලිපේ තියාගෙන භාජනේ රත් වුණාම තෙල් දාගන්න, අබ දාගන්න, සුදු ලුණුත් දාගන්න. දැන් ඒ ටික හොඳට කලවම් කරලා රම්පේ කරපිංච දාගන්න. ඒ ටිකත් හොඳට කලවම් කරලා මේ විදිහට මිරිස් කුඩු 3-5 කුඩු ලුණු කුඩු එහෙම දාගන්න. රස අනුව මේ දේවල් දාගන්න. දැන් ඒකටම කරඳ මුංගු කරාඹු නැටි කීපයක් දාගන්න. ඒවා දාගත්තාම සුවඳයි වගේම රසයි. මේ ටික හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ආයේ ඒකටම දැන් සීනි තේ හැඳි 3ක් වගේ දාගන්න. ඇඹුලට කන්න කැමති කෙනෙක් ඉන්නවනම් සීනි දාගන්න එපා. පැණි රසටත් කන්න කැමති කෙනෙක් ඉන්නවනම් සීනි දාගන්න. සීනි දාගත්තාම ඇඹුලයි පැණි රසයි දෙකම එක්ක අමුතුම රසක් තියෙනවා. මේ විදිහට දැන් අපි ඒ ටික කලවම් කරගන්න ඕනේ. වතුර පොඩ්ඩක් දාගන්න, වැඩිය දාගන්න එපා. මොකද බිලින් වල වතුර තියෙනවා. එහෙම නැති වුණොත් අපේ බිලින් වල නියම රසෙ එන්නේ වතුර වැඩි වුණාම. දැන් මෙහෙම බුබුලු දානකොට බිලින් ටික දාගන්න. බිලින් ටික දාගත්තගෙන් පස්සේ ටිකක් ඉදෙන්න දෙන්න. ඒකට අපි ඉදුණගෙන් පස්සේ කොච්චි උම්මලකට දාගන්නවා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. කලවම් කරාගෙන් පස්සේ භාජනයකින් මේක වහ ගන්න ඕනේ. දැන් ඇරලා බලන්න අපේ බිලින් මාළුව ලස්සනට පාටට තියෙනවා. තෙල් බේරිලා ලස්සනයි පාටයි වගේම හරිම රසයි. ඔන්න දැන් අපේ බිලින් මාළුව හදලා ඉවරයි. ඔයාලත් හදලා බලන්න. මේ වගේ වීඩියෝස් තව බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න.